අද අපි යාපනයේ තියෙන උපාධි උත්සවයකට. අපි මේ යන්නේ පාන්දර 2ට විතර. මේ කරන්නේ ගමන හොඳින් යන්න කියලා ගණදවියන්ට බාර වෙන එක. ඊට පස්සේ ලොකු මල් බොකියකුත් අරගෙන අපි මේ යන්නේ යාපනයේ බලන්න. මං ආසම පැත්ත තමයි මේ යාපනය කියන්නේ. බලන්නකෝ ඉතින් අහසේ ලස්සන. පස්සේ කැම්පස් එක ළඟ ලස්සන මල් බොකිස් තිබ්බා. අපි කරේ ඒ වගේ දෙකක් අරගෙන මේ ටක් ගාලා ෆොටෝ ගහන්න යන්න. ඊට කලින් අක්කලා කලින් කාර් එකේ ඇවිල්ලා තිබුණා. මේ කරන්නේ එයාගේ ෆොටෝ ගහන එක. सच है कुछ भी नहीं तुमको पाया है तो जैसे खोया हूँ ඒ ෆොටෝ වල ලස්සන බලන්නකෝ. කවදා හරි මගේත් ෆොටෝ මෙහෙම ගහයි නේද කියලා බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. දුක හිතෙනකොට ඉන්නේ කොහමද කිසි දෙයක් නොමවුන විලාසේ ඊරොත් තනියෙන් නදනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ ජීවිතේ ගැන තරම් ඒ දෙන්නත් ඉතින් මේ වගේ දවසක් එනකම් දින ගැන ආදරේ හංගලාගෙන ඊට පස්සේ අපි හැමෝම හිටියේ පුදුම තරම් බඩගින්නකින්. ගෙදරින් ගෙන ආපු පාන් කාලා ඊට පස්සේ එයාලාගේ උපදි උත්සවය තිබුණා. ඊට පස්සේ අපි වැය 2කට විතර පස්සේ ආවේ මේ හොටල් එකට කන්න. ඊට පස්සේ අපි බීච් එකට ආවා. මග හැරුණත් මගදී නුඹ වෙත දෙන් කරමි මේ තියන්නේ අක්කගේ උපදි උත්සවෙන් මම ගත්ත ෆොටෝ ටිකක්.